අද යමුද අපේ වත්තේ ගම්මිස් කරන්න මේ දවස් ටිකේ වැඩ කරන වීඩියෝ එකක් ගේන්න බැරිනවා. අද යනවා වත්තේ ගම්මිස් කරන්න කට්ටිය ඇවිල්ලා ඉන්නේ. ඔයාලත් යමු මාත් එක්ක ගම්මිස් කරන්න. ගම්මිස් ගහට අද තිබු විතරයි ඕම් කලාන්දුරු. ඉතින් මේ ගම්මිස් කඩනවා කියන්නේ සර්පයෝ ඉන්නවා, ඒක විස සත්තු ඉන්නවා. හරි පරිස්සමට කරන්න ඕනේ වැඩ. ගම්මිස් කඩන වැඩ විතරක් නෙවෙයි අපි කරන හැම වැඩක්ම එහෙමයි. ඉතින් පේනවනේ සාපෝටේ මගේ කන. සම්පූර්ණ උඩටම නම් නගින්න බයයි අත්‍තරම ගම්මිස් ගහේ. බිම බැලුවම වෙවුලනවා. ඒකින්ද වත්තේ වැඩ කරන ගම්මිස් කන්න කීප දෙනෙක් ඉන්නානේ. ඒ කට්ටියට කියලා මට කඩන්න පුළුවන් ගන්නට මම කඩනවා. ඉතින් බැරි උඩ ටික ඒ කාට හරි කියලා කඩා ගන්නවා. ඇත්තටම මට බයයි ඊට වඩා උඩ නගින්න. ඒකින්ද ඉතින් නැග්ගේ නෑ. මිනිස්සු ප්‍රධාන ආදායම් මාර්ගයක් විදිහට අවුරුද්දේ එක සැරයක් හැදුනත් ප්‍රධාන ආදායම් මාර්ගයක් විදිහට තියාගෙන හිටිය ගම්මිස්. මේ පැත්තේ හැම ගෙදරකම ගම්මිස් තියෙනවා. දැන් වෛරස් එක ඇදුණා. මේ වෙදින් නෑ ගම්මිස් මැරිලා තියෙනවා. ඒකින් අපේ වත්තේ ගම්මිස් මැරිලා යනවා. මේ දැන්ට 50 100කට විතර මැරලා තියෙනවා. ඉතින් ඊළඟ අවුරුද්දේ ඉඳලා තව ලුටයක් කරන්න යනවා මිනිස්සුන්ට ගොඩ එන්න. මොකද මේ පැත්තේ මිනිස්සු ගෙවල් දොරවල් පවා හදාන් තිබ්බේ මේ ගම්මිස්නේ. හරි දැන් ඉතින් මේ අර විදියට එක්ක ඒකත් නැති වෙනවා. ගොවිතැනක් කරනවා මිනිස්සු. දැන් අපි ගොවිතැන කරනවා මේ දවස් ටිකේ අපිට ඒ වැඩ කරගන්න තුන් නෑ. මේ වත්තේ ගම්මිස් වල කපනවා නම් බලන් ඒවත් කරනවා. මේ අනික අම්මසන් විතරයි ඉන්නවා. ඒකින්ද අපේ බණ්ඩක පොඩි වැඩ කරන්නේ නැහැ. ආයෙ දැන් ලබන සතිය වගේ ටිකක් පටන් ගන්න ඕනේ. මේ වැඩ ටික ඉවර කරලා ඒව පටන් ගන්න